ආයිබෝවන් යාළුවනේ මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ BTS 1990 කියන බ්‍රෝඩ් පාටි බොක්ස් බොටල් එකේ අන්බොක්සින් ඇන්ඩ් රිවිව් වීඩියෝ එකක්. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකට ගිහින් කතා කරමු මේ පාටි බොක්ස් එක ගැන විස්තර. හරි යාළුවනේ අපිට මේ පාටි බොක්ස් එකේ බොක්ස් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එයාලා මේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා අපිට වයර්ලස් මයික් දෙකක් දෙනවා කියලා. මේ මයික් දෙක රීචාර්ජබල් මයික් දෙකක් විදිහට අපිට බලාගන්න පුළුවන්. අපිට මේ බොක්ස් එකේ ඩීටේල්ස් ටිකකුත් බලාගන්න පුළුවන්. ඒ වගේම ලස්සන පාටි බොක්ස් එකත් බලාගන්න පුළුවන්. හරි යාළුවනේ අපි මේ පාටි බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු. මේක ඇතුලේ අපිට මොන වගේ ඇක්සසරීස් හම්බෙලා තියෙනවද කියලා. මුලින්ම අපිට බලාගන්න පුළුවන් මේක අන්බොක්ස් කරාට පස්සේ මෙන්න මේ වගේ අයිටම් ටිකක්. මුලින්ම අපි බලමු මේක ඇතුළේ මොනවාද තියෙන අයිටම් කියලා. මුලින්ම අපිට මෙන්න මේ වගේ ලස්සන මයික් එකක් බලා ගන්න පුළුවන්. මේ මයික් එක රීචාර්ජබල් මයික් එකක්. මේක ඇතුලේ වොට් 3.5ක බැටරියක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වගේ මයික් දෙකක් මේ බොක්ස් එකේ බලා ගන්න පුළුවන්. තව අපිට මේ බොක්ස් එකේ බලා ගන්න පුළුවන් රිමෝට් එක, චාර්ජින් කේබල් එක, ඒ වගේම ලස්සන ලයිට් පැනල් එකක් සහ කන්ට්‍රෝල් පැනල් එකක් තියෙන අපේ බෆල් එක අපිට මුලින්ම බලාගන්න පුළුවන්. අපි මේ වගේ ඉටි කව එක අයින් කරන් බලමු මේ බෆල් එක මොන වගේද කියලා. යාළු අපිට මෙන්න මේ විදියට මාරම ලස්සන ලුක් එකකින් අපේ බෆල් එක බලාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ බෆල් එකේ ලයිට් පැනල් එක කොච්චර ලස්සනද කියලා. හරි යාළුවනේ අපි මේ පාටි බොක්ස් එකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරමු. ඔයාලට මෙන්න මේ පාටි බොක්ස් එකේ ලස්සන ලුක් එකක් බලාගන්න පුළුවන්. ඔයාලට මේ පාටි බොක්ස් එකේ ඉස්සරහා දැලක් බලාගන්න පුළුවන්. ඒක මෙල්ට් වලින් ඩිසයින් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට මාරම ලස්සන RGB ලයිට් සිස්ටම් එකක් මේ බෆල් එකේ බලාගන්න පුළුවන්. ඒ වගේම දෙපැත්තෙන් පොඩි ලයිට් ඉන්ඩිකේටර් අටකුත් අපිට බලාගන්න පුළුවන්. අපිට මේ පාටි බොක්ස් එකෙන් RMS වොට් 75ක අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඔයාලට මේ කැරොකේ පාටි බොක්ස් එකත් එක්ක හම්බුණු මයික් දෙක රීචාර්ජබල් මයික් දෙකක් විදිහට ඔයාලට බලාගන්න පුළුවන්. මේක Type C චාර්ජර් එකකින් පවර් අප් කරන්නත් අපිට පුළුවන්. මේකේ මාරම ක්ලියර් සවුන්ඩ් එකක් අපිට බලාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ quality remote එකක්. මේ රිමෝට් එකෙන් ඔයාලට පාටි බොක්ස් එකේ ඕනම දෙයක් කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා. හරි යාළුවනේ අපි මේ පාටි බොක්ස් එකේ බැටරිය ගැන කතා කරොත් මිලි ඇම්පියර් 4500ක බැටරියක් අපිට බලා ගන්න පුළුවන්. මේ කැරොකේ පාටි බොක්ස් එක වොට් 5ක චාර්ජර් එකකින් පවර් අප් කරන්න අපිට පුළුවන්. හරි යාළුවනේ අපි මේකේ කන්ට්‍රෝල් පැනල් එක ගැන කතා කරමු. අපිට මුලින්ම බලාගන්න පුළුවන් පවර් ඔන් ඔෆ් ස්විච් එක, ඊළඟට DC 5V ඉන්පුට් එක, ගිටාර් ඉන්පුට් එක, මයික් ඉන්පුට් දෙකක් ඔයාලට බලාගන්න පුළුවන්. ඊළඟට ඊට එහා පැත්තෙන් AUX පෝට් එක බලාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට USB පෝට් එකක් බලාගන්න පුළුවන්. ඊට එහා පැත්තෙන් SD කාඩ් ස්ලොට් එකක් බලාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට ලොකුවට වීල් දෙකක් බලාගන්න පුළුවන්. එක වීල් එකකින් අපිට කරන්න තියෙන්නේ වොලියුම් එක අඩු වැඩි කරන එක. ඊළඟ වීල් එකෙන් කරන්න අපිට තියෙන්නේ මයික් වොලියුම් එක අඩු වැඩි කරන එක. මේකේ වොලියුම් එක උඩරිම අපිට 30 දක්වා වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට ඉස්සරහින් තව කන්ට්‍රෝල් පැනල් එකක් තියෙනවා. ඒකේ අපිට මුලින්ම මූඩ් මාරු කරන බටන් එක බලා ගන්න පුළුවන්. සින්දුවක් ඉස්සරහට පස්සට යවන බටන් එක බලා ගන්න පුළුවන්. ස්ටොප් කරන බටන් එක බලාගන්න පුළුවන්. ලයිට් එක සිස්ටම් මාරු කරන බටන් එක බලාගන්න පුළුවන්. මේක ලයිට් සිස්ටම් 4ක් අපිට බලාගන්න පුළුවන්. ඊට පස්සේ මේ BT කියලා සිස්ටම් එකක් තියෙනවා. අපිට මේක වගේ බෆල් දෙකක් මේකෙන් කනෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. එක දිගට පොඩ්ඩක් වෙලා ප්‍රෙස් කරගෙන හිටියට පස්සේ එක වගේ බෆල් දෙකක් ළඟ තියෙනවා නම් අපිට කනෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට එහා පැත්තෙන් තියෙන එක අපිට බලාගන්න පුළුවන්. අපිට ඕන අවස්ථාවකදී සද්දේ නැති කරගන්න පුළුවන් ඒ බටන් එක ඔබලා. ඊළඟට එහා පැත්තෙන් අපිට බලාගන්න පුළුවන් සද්දේ එක එක විදිහට මාරු කරගන්න පුළුවන් ඒ බටන් එක ඔබලා.
අපිට අපේ වොයිස් එක මාරු කරගන්න පුළුවන් බේබි වොයිස් දාගන්න පුළුවන් ආය අපිට කටහඬ රලු වොයිස් එකත් දාගන්න පුළුවන් එහෙමම වොයිස් ගණනාවක් මේක අපිට බලාගන්න පුළුවන් ඒ වගේ තමයි යාළුවනේ අපිට මේක කන්ට්‍රෝල් පැනල එක හරි යාළුව මම හිතනවා ඔයාලට මං අදාරං අප වීඩියෝ එක වැදගත්වෙන්න ඇති කියලා එහෙනම් යාළුවනේ මං අදට ගිහින් එන්න ඔයාල මව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න